ඉතින් ආයුබෝවන් හැමෝටම. අපි අද හදන්න යන්නේ රස්සම රස උඹලකඩ සම්බෝලයක්. ඉතින් අපි බලමු කොහොමද ඉක්මනින් මේ රස්සම රස උඹලකඩ සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. අපි දැන් මුලින්ම තාච්චියක් ලිපේ තියාගෙන ඒකේ වතුර ඔක්කොම හිඳුනට පස්සේ පොල් තෙල් ටිකක් දාගමු. ටිකක් පොල් තෙල් වැඩියෙන් දාගන්න ඕනේ. මොකද අපි මේ තෙල් දාගන්නේ ලූණු අරව මේවා ඔක්කොම බැදගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා පොල් උඹලකඩ නැත්තම් කූනිස්සෝ හරි ඉස්සෝ හරි මොන හරි ගන්න පුළුවන්. ඊට පස්සේ බී ලුණු, සුදු ලූණු සහ කරපිංචා, කෑලි මිරිස්, ඊට පස්සේ තක්කාලි සෝස්, ඊට පස්සේ සීනි චුට්ටක්. මේ දේවල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් අපි මුලින්ම කරගන්න ඕනේ තෙල් එක රත් වුණාට පස්සේ ඒකට බී ලූණු ටික දාගන්න ඕනේ. හොඳට ලූණු ටික බැද ගන්න ඕනේ. ලූණු චූටියට කපා ගන්න. එතකොට තමා මේ හොඳට බැදෙන්නේ ඉක්මනින්. මේ විදිහට හොඳට බැද ගන්න ඕනේ. මේ විදිහට රන්වන් පැහැවෙන තෙක් හොඳින් බැදගෙන දැන් අපි මේ ටික පිඟානකට දාගමු. ඊට පස්සේ අපි පොල් ටික බැදගමු. එතකොට මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනේ පොල් බදින්න සාමාන්‍යයෙන් පොල් තෙල් ගොඩක් යනවා. ඒ නිසා අපිට මේ විදිහට පොල් තෙල් වල ගැටලුවක් නැති කෙනෙකුට නම් පොල් තෙල් වලින් බැදගන්න පුළුවන්. නැත්තම් අපි කබලේ බැදගන්න ඕනේ. එතකොට කබලේ බැද ගන්නවා නම් මේ විදිහට බැද ගන්න ඕනේ. කබල රත් වුණාට පස්සේ පොල් ටික දාලා හොඳට ඉක්මනින් අල්ලනවා. අඩු ගින්දරේ ටික වෙලාවක් හොඳට කලවම් කරමින් බැද ගන්න ඕනේ. නැත්තම් ඉක්මනින් අල්ලනවා. මේක චුට්ටක් රන්වන් පැහැවෙන තෙක් බැද ගන්න ඕනේ. මම නම් සාමාන්‍යයෙන් මේ විදිහට තමයි ගන්නෙ. මෙහෙම ගත්තත් හොඳයි. ඔයාලට කැමති නම් තව චුට්ටක් මේක හොඳට කබලේ බැදගෙන ගත්තත් කමක් නැහැ. එතකොට මේ තියෙන්නේ අපි බැදගත්ත ලූණු, මේ පොල් තෙල් වලින් බැදගත්ත පොල්, අර තියෙන්නේ කබලෙන් බැදගත්ත පොල්. ඊට පස්සේ ලොකු තාච්චියක් අරගෙන මුලින්ම තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අපි සුදු ලූණුයි කරපිංචා ටිකයි ඒ ටික දාලා හොඳට බැද ගන්න ඕනේ. සුදු ලූණු බැදෙන තරමට තමයි රස. එතකොට ඒ වගේම මේකට ඔයාලට ඕනේ නම් ඉඟුරු චුට්ටක් තලලා දාගන්න පුළුවන්. එතකොට වඩාත් රසවත්. මෙතෙන්දි කියන්න ඕනේ මම මේ ගන්න බඩු වල කිසිම ප්‍රමාණයක් දාලා නැහැ. තමන්ගේ රසය අනුව එක එක්කෙනාට තියෙන රසවල් වෙනස්, දැනෙන රසවල් වෙනස්. ඒ නිසා තමන්ට රස පරිදි මේක හදා ගන්න ඕනේ. ඕනම කෑමක් එහෙමයි. මට රස දේ වෙන කෙනෙකුට රස නොවෙන්න පුළුවන්. ඒ නිසා සමහරු දැන් මම සෝස් මෙතෙන් චුට්ටක් දානවා නම් එයාලා සෝස් ගොඩක් දාලා කන්න කැමති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ රස අනුව ඒ දේවල් වෙනස් කරගන්න. දැන් මේ සුදු ලුණු කරපිංචා හොඳට බැදෙනකොට මම මේකට දානවා උම්බලකඩ. මෙතෙන්දී උම්බලකඩ නැත්තම් ඔයාලට කූනිස්සෝ, පොඩිස්සෝ ඒ මොනවා හරි ඔයාලට කැමති දෙයක් මේකට දාගන්න පුළුවන්. නැත්තම් චිකන් බැදලා අරගෙන කුඩු කරලා වුණත් මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම ටික හොඳට බැදෙන්න දෙන්න. ඒ ටික බැදෙනවත් එක්කම අපි අර බැදගත්ත පොල් ටික දාගන්න ඕනේ. මම මුලින්ම දැම්මේ කබලේ බැදගත්ත පොල්. මම මේ දෙවිදිහටම බැදගත්තේ ඔයාලට පෙන්වන්න ඕන නිසා. කබලේ බැදගත්ත පොල් වලට වැඩිය සාමාන්‍යයෙන් පොල් තෙල් වලින් බැදගන්න පොල් රසයි. ඔයාලට ඉතින් තෙල් වලින් ගැටලුවක් නැත්තම් ඔයාලා පොල් තෙල් වලින් බැදගන්න. නැතත් කබල බැදගත්තත් ඒක කිසි අවුලක් නැහැ. රහට තියෙනවා. සමහරු හදන්නේ නැතුව ඉන්නවනේ පොල් තෙල් නෑ, පොල් බදින්න විදිහක් නෑ එහෙම කියලා. නැහැ එහෙම ගැටලුවක් නෑ. කබලේ බැද ගන්නත් පුළුවන් පොල්. ඒ වගේම රසට හදා ගන්න පුළුවන්.
ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ කලවම් කරගත්තට පස්සේ සීනි චුට්ටක් දාන්න ඕනේ. ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. වැඩියෙන් පැණි රස කන කෙනෙක් නම් එහෙමයි. ඊට පස්සේ රස පදමට ලුණු. මේක සාමාන්‍ය අඩු ගින්දරේ තමා හදාගන්න ඕනේ. ඊට පස්සේ කෑලි මිරිස්. ඔයාලගේ රසය අනුව හැමදේම එකතු කරගන්න. මේක හොඳට කලවම් කරන්න ඕනේ. මොකද මේ ගින්දර වැඩි වුණොත් එහෙම මේක අල්ලන්න පුළුවන්. අපි හැමදේම හොඳට බැදලා අරන් තියෙන්නේ. ඒ හින්දා ඉක්මනින් අල්ලයි. හොඳට කලවම් කරගෙන පරිස්සමින් හැඳි ගා ගන්න ඔක්කොම එකතු වෙනකම්. ඊට පස්සේ තක්කාලි සෝස්. ඔයාලා කැමති නම් විතරක් දාගන්න පුළුවන්. තක්කාලි සෝස් දාපුවාම අමුතුම රසක් එනවා. ඒ නිසා තමයි මම ටිකක් දාගන්නේ. ඔයාලට අඩු වැඩි වශයෙන් ඒක තමන්ගේ රසයේ පරිදි තමන්ගේ රුචිකත්වයට දාගන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ. මහා ලොකුවට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔච්චර තමා කරන්න තියෙන්නේ. දැන් අපේ උඹලකඩ සම්බෝලේ හරි. මේක පාන් එක්ක වුණත් කන්න පුළුවන්. බත් එක්කත් පුළුවන්. බනිස් වලට දාලා කන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට මේක පිළිගන්නලා කන්න පුළුවන්. කල් තියාගන්නත් පුළුවන් බෝතලයක දාගෙන. ඉතින් මේ තියෙන්නේ අපි හදපු උම්බලකඩ සම්බෝලේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. thank you.